Hello guys, welcome back to my YouTube channel. ඉතින් YouTube thumbnail එක බලලා වීඩියෝ එක බලන්න ආපු ඔයා දැනටමත් දන්නවා මම අද වීඩියෝ එක කරන්න යන්නේ කොහොමද E7 4 Vs එක අලුත් ක්‍රමයට තනියම රිනිව් කරගන්නේ කියලා. ඉතින් මම F3 Vs එක කොහොමද තනියම රිනිව් කරගන්නේ කියලා ඔයාලා එක්ක ෂෙයා කරගත්ත වීඩියෝ එකකින් ඔයා E7 4 Vs එක නැතිව F3 Vs එක විතරක් රිනිව් කරගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මගේ description එකේ මම link එක දාලා තියන්නම්. link එකෙන් ගිහිල්ලා ඔයාට පුළුවන් වීඩියෝ එක බලලා F3 Vs එක තනියම රිනිව් කරගන්න. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා E7 4 Vs එක තනියම රිනිව් කරගන්නේ කොහොමද කියලා. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. වැදගත් කරුණු ගොඩක් ඔයාලට වීඩියෝ එක පුරාවටම බලා ගන්න පුළුවන්. ඉතින් අපි වැඩි කතා නැතුව අද වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද E7 4 Vs එක තනියම රිනිව් කරගන්නේ කියලා. Okay guys, මුලින්ම ඔයාලට කියන්න ඕනේ ඔයා E7 4 Vs එක රිනිව් කරගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාගේ visa එක expire වෙන්න මාස 4කට කලින් ඔයාට පුළුවන් ඔයාගේ documents immigration එකට බාර දීලා ඔයාගේ visa එක රිනිව් කරගන්න වැඩේට apply කරන්න. ඔයා immigration එකට document බාර දෙන්න යන්න කලින් immigration එකේ appointment එකක් දාගෙන ඕනේ යන්න. මම ඔයාලා හැමෝටම recommend කරනවා ඔයා immigration එකට යන්න documents හදාගන්න කලින් appointment එක දාගන්න. මොකද මාසෙකට කලින්වත් appointment දාගන්න ඕන. ගොඩක් අය appointment දාගෙන දවස් book වෙලා තියෙන නිසා. කොහොමද කොරියා immigration එකේ appointment එකක් දාගන්නේ කියලා මම වීඩියෝ එකක් කරලා මගේ channel එකේ upload කරලා තියෙනවා. මම ඒකේ link එකත් අනිවාර්යයෙන්ම description box එකේ දාන්නම්. ඔයාලට පුළුවන් ඒ link එකකින් ගිහිල්ලා immigration එකේ appointment එකක් දාගන්න. ඒ වගේම තමයි ඔයාලා document ටික හදාගෙන ගිහිල්ලා ඒ documents වල මොනවා හරි සුළු හරි අඩුපාඩුවක් තිබුණොත් එයාලා ඔයාලට fax number එකක් දෙනවා. ඒ fax number එකට අදාළ documents ටික fax කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් fax number එක ඉල්ලගෙන ඇවිල්ලා එයාලා අඩුපාඩුවක් කිව්වොත් ඒ documents ටික අදාළ ඔයා documents බාර දුන්න counter එකටම fax කරන්න. ඒ වගේම තමයි ඔයාලා නිවැරදිව documents ටික බාර දුන්නට පස්සේ සතිය ඇතුළත ඔයාගේ ARC card එක ඔයාලට ලැබෙන්න සලස්වනවා. Okay guys, අපි දැන් බලමු මොනවද E7 4 Vs එක renew කරගන්න අවශ්‍ය documents කියලා. එතනදී ගොඩක්ම documents ඔයාලට company එක through තමයි ගන්න තියෙන්නේ. company එකෙන් ගන්න තියෙන්නේ. ඒ නිසා බය වෙන්න එපා. මොකද ලොකු document list එකක් තිබුණට ඒ list එකෙන් ගොඩක්ම එළියෙන් ගන්න තියෙන්නේ. ඔයාලට හදා ගන්න තියෙන document සුළු ප්‍රමාණයක්. ඉතින් අපි බලමු මොනවද ඔයා හදාගන්න ඕන documents කියලා. හරි, මේ තියෙන්නේ අපි හදාගන්න ඕන document list එක. මම මේ document list එකත් ඔයාලට description box එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒක download කරගෙන මේ list එකේ පිළිවෙලට ඔයාගේ documents ටික හදාගන්න මගේ වීඩියෝ එක බලලා idea එකක් අරගෙන. document list එකේ පළවෙනි එක application form එක, ඔයාගේ passport එක, ඊළඟට ඔයාගේ ARC card එක, සුසුරියෝ කියන්නේ ඔයා ගෙවන්න ඕන fee එක, මානුවන් 6ක් ඔයා එතෙන්ට යද්දි අරගෙන යන්න ඕන. මේ තියෙන්නේ මම fill කරපු application form එකක්. ඔයාට පුළුවන් මේ විදිහට application form එක fill කරලා පහලින් ඔයාගේ sign එක දාලා ඒ වගේම ඔයා immigration එකට යන date එක දාලා මේක අරගෙන යන්න. application form එක වගේම තව form කිහිපයක් තියෙනවා ඔයාට fill කරගන්න. ඒ document ටික download කරගන්න link එක මම අනිවාර්යයෙන්ම description එකේ දාලා තියෙනවා. ඔයාට පුළුවන් ඒ link එකකින් ගිහිල්ලා ඔයාගේ application ටික download කරගන්න. Okay guys, දෙවෙනි එක චම්සුජේ චජේ සිම්සාප්යෝ. ඒ කියන්නේ ඔයාගේ ලකුණු sheet එක. මේ ලකුණු list එකත් මම ඔයාලට description box එකේ දාලා තියෙන document list එකත් එක්කම එතන පහලින් තියෙනවා. ඔයාලට පුළුවන් ඒක බලලා ඔයාලගේ ලකුණු හදාගන්න. හරි, අපි දැන් බලමු කොහොමද ඔයාගේ ලකුණු හදාගන්නේ කියලා. Okay guys, මුලින්ම ඒ යටතේ තියෙන්නේ ඔයාගේ වාර්ෂික ආදායම, අවුරුදු 2ක ආදායම මෙතනදී බලනවා. එතකොට ඔයාගේ වාර්ෂික ආදායම මානුවන් 2500ත් 3000ත් අතර තියෙනවා නම් ඔයාට ලකුණු 50, මානුවන් 3000ත් 3500ත් අතර තියෙනවා නම් 65ක්. ඒ විදිහට ඔයාට ලකුණු ලැබෙනවා. මේ ලකුණු ඔයාලට ඔයාලගේ වාර්ෂික ආදායම් වාර්තාව tax office එකෙන් අරගත්තට පස්සේ බලා ගන්න පුළුවන්. ඊළඟට B යටතේ තියෙන්නේ හංගුගෝ නුන්රියොක්. ඒ කියන්නේ ඔයාගේ කොරියානු භාෂා ප්‍රවීණතාවය. ඔයා KIIP දංගේ එහෙම නැත්නම් topic level 2 එහෙමත් නැත්නම් ඔයා level test එකේ ලකුණු 41ත් 60ත් අතර අරගෙන තියෙනවා නම් ඔයාට ලකුණු 50ක් ලැබෙනවා. ඔයා topic
level 3 එකේ හරි KIIP සම්දන්ගේ හරි එහෙම නැත්නම් level test එකට ලකුණු 61ත් 80ත් අතර අරගෙන තියෙනවා නම් ඔයාට ලකුණු 80ක් හම්බ වෙනවා. ඔයා topic level 4 එකේ හරි KIIP සාදන්ගේ හරි එහෙම නැත්නම් level test එකට ලකුණු 81ට වඩා අරන් තියෙනවා නම් ඔයාට ලකුණු 120ක් හම්බ වෙනවා. ඊළඟට නායි කියන්නේ ඔයාගේ වයස අවුරුදු 19ත් 26ත් අතර නම් ලකුණු 40ක් 27ත් 33ත් අතර නම් 60ක් 34ත් 40ත් අතර නම් 30ක් 41ට වඩා වැඩි කෙනෙක් නම් ඔයාට ලකුණු 10ක් ලැබෙනවා. ඊළඟට අපි බලමු කජම් කියන්නේ ඔයාට අමතර ලකුණු එකතු කරගන්න පුළුවන් ක්‍රම. අපි මුලින්ම තුන්වෙනි පොයින්ට් එකේ ඉඳලා බලමු. තුන්වෙනි එකේ කියලා තියෙන්නේ ඔයා දැනට වැඩ කරන තැන අවුරුදු 3කට වඩා වැඩ කරලා තියෙනවා නම් ඔයාට ලකුණු 20ක් ලැබෙනවා. හතරවෙනි පොයින්ට් එකේ කියලා තියෙන්නේ ඔයා ජනගහනය අඩු ප්‍රදේශයක ගමක වගේ වැඩ කරලා තියෙනවා නම් අවුරුදු 3කට වඩා ඔයාට ලකුණු 20ක් ලැබෙනවා. පොයින්ට් 5 යටතේ කියන්නේ ඔයා සහතික පත්‍ර උපාධි පාඨමාලාවක් කරලා තියෙනවා නම් ඔයාට ලකුණු 20ක් ලැබෙනවා. ඊළඟට පොයින්ට් 6 යටතේ කියන්නේ ඔයාට කොරියාව ඇතුලේ ඩ්‍රයිවිං ලයිසන් එක තියෙනවා නම් ලකුණු 10ක් ලැබෙනවා. එක්සැම්පල් එකක් විදිහට මේ අමතර ලකුණු වලට අදාළව කොරියාව ඇතුලේ ඔයාට ඩ්‍රයිවිං ලයිසන් එක තියෙනවා නම් ඔයාට ලකුණු 10ක් ලැබෙනවනේ. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ ලයිසන් එකේ ෆොටෝකොපි එකක් අරගෙන යන්න. ඒක ගොඩක් හොඳයි. ඒ වගේ ඔයාට මොනවා හරි සුදුසුකමක් තියෙනවා නම් ඔයාට ප්‍රූෆ් කරන්න පුළුවන් ඩොකියුමන්ට් එකක් තියෙනවා නම් කම්පැනි එකෙන් හරි අහලා ඔයා ඒවත් ඔයාගේ ඩොකියුමන්ට් සෙට් එකත් එක්ක පිළිවෙලට තියාගෙන යන්න. ඕකේ, කම්ජම් කියන්නේ ඔයාට ලකුණු අඩු වෙන පොයින්ට්ස්. එතනදී පළවෙනි එක ඔයා කොරියන් වොන් මිලියන එකකට වඩා අඩුවෙන් දඩ වැදිලා තියෙනවා නම්. එතනදී එක වතාවක් නම් ලකුණු 5ක්, වතාවල් දෙකක් නම් ලකුණු 10ක් සහ තුන් වතාවක් ඔයාට එහෙම දඩ වැදිලා තියෙනවා නම් ලකුණු 20ක් ඔයාට අඩු වෙනවා. ඊළඟට ඔයා බදු ගෙවන්නේ නැතුව ඔයාලගේ රෙසිඩන්ස් පර්මිට් එක අවලංගු වෙලා තියෙනවා නම් ඒවදී ඔයාලට එක වතාවක් නම් ලකුණු 5ක්, දෙවතාවක් නම් ලකුණු 10ක් සහ තුන් වතාවක් නම් ලකුණු 15ක් විදියට අඩු වෙනවා. ඊළඟ එකෙන් කියන්නේ අපි කොරියාවේ ආගමන පාලන පනත එහෙම නැත්නම් ඉමිග්‍රේෂන් කන්ට්‍රෝල් ඇක්ට් එක උල්ලංඝනය කරලා තියෙනවා නම් අර මම කලින් කියපු විදියටම ඔයාලට ලකුණු අඩු වෙනවා. හරි, අපි දැන් බලමු ඔයාලගේ ලකුණු ෂීට් එක ෆිල් කරගන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ ඔයාලගේ ලකුණු කොලේ ආකෘතියක්. මේක ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. එතකොට ඔයාලට පුළුවන් මම දැන් කියලා දීපු විදියට ලකුණු දෙන සිස්ටම් එක බලාගෙන මේ කොලේ ෆිල් කරගන්න. මම මේ දාලා තියෙන්නේ මම ෆිල් කරපු චොම්සුජේ චචේ සින්සාප්යෝ කියන ඩොකියුමන්ට් එක. හරි, ඊළඟට අපි ආයෙත් බලමු අපිට අවශ්‍ය ඩොකියුමන්ට් ලිස්ට් එක. ඒකේ තුන්වෙනි එක තියෙන්නේ සින්සං කිසුල්සෝ. හරි, මේ තියෙන්නේ ඩොකියුමන්ට් එක මම ෆිල් කරපු එකක්. ඔයාට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මම දාලා තියෙන ලින්ක් එකෙන්. ඒකේ මුලින්ම සොම්යුන් කියන තැන ඔයාගේ ARC කාඩ් එකේ තියෙන විදියට ඔයාගේ නම, ඊළඟට වේගුගින් තන්රොක් බොන්හොක් කියන තැන ඔයාගේ ARC නම්බර් එක, ඊළඟට කුක්ජොක් කියන තැන ඔයා ශ්‍රී ලංකා කියලා දාලා චොන්හා බොන්හෝ කියන තැන ඔයාගේ ෆෝන් නම්බර් එක දාන්න. ඊළඟට චෙජොන් හක්රියොක් කියන තැන ඔයාගේ අධ්‍යාපන මට්ටම හරි එක ඉස්සරහින් ටික් එකක් දාන්න තියෙනවා. ඊළඟට ඔයාගේ අධ්‍යාපන මට්ටමට ගැලපෙන ඔයා උසස් පෙළ දක්වා ගිය කෙනෙක් නම් ඔයාගේ පාසලේ නම, ඔයා ඊළඟට ඩිග්‍රී එකක් කරපු කෙනෙක් නම් ඔයාගේ යුනිවර්සිටි එකේ නම එහා පැත්තෙන් දාන්න තියෙන්නේ. එතන පහලින් ඔයාගේ පවුලේ විස්තර, එතනදී පෙවුජ කියන්නේ වයිෆ්, සොම්යොන් කියන තැන යටින් වයිෆ්ගේ නම, ඊළඟට එයාගේ බර්ත්ඩේ එක සහ එයා කොරියාවට ඇවිත් නම් ඉන්නේ ඉසල් කියන තැන ටික් එකක් දාන්න. එහෙම නැත්නම් ඔප්සල් කියන තැන ටික් එකක් දාන්න. ඊළඟට එතන පහලින් ඔයාට බබාලා ඉන්නම නම් බබාගේ නම, බර්ත්ඩේ එක සහ එයාලා කොරියාවට ඇවිල්ලා නම් ඉන්නේ ඉසල්, එහෙම නැත්නම් ඔප්සල්. බබාලා එක්කෙනෙක්ට වඩා ඉන්නවා නම් ඒ හැමෝගෙම විස්තර 1 2 3 යටතේ ෆිල් කරන්න ඕන. ඊළඟට හතරවෙනි එකේ තියෙන්නේ ප්යොජුන් කන්රෝ කයක්සෝ එක. ඒ කියන්නේ ඔයාගේ ලේබර් කොන්ට්‍රැක්ට් එක. ඒක ඔයාට ඔයාගේ කම්පැනි එකෙන් ගන්න පුළුවන්. ඒකේ ඔයාගේ වාර්ෂික ආදායම මානුවන් 2600ට වඩා පෙන්වන්න ඕනේ. ඒ වගේම ඔයාගේ වීසා එක
අවුරුදු 2කට ගහන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන් මේ ලේබර් කොන්ට්‍රැක්ට් එක කම්පැනියට කියලා අවුරුදු 2කට ගන්න. අවුරුදු 2කට දින දාලා ගන්න. හරි. ඊළඟට පස්වෙනි එක සෙමුසෝ පල්හෙන් සොදග්ගමෙන් ජම්යන්සෝ. ඒ කියන්නේ වගේ වාර්ෂික ආදායම් වාර්තාව. ඒක ඔයා අවුරුදු 2කට ඔයාගේ ටැක්ස් ඔෆිස් එකෙන් ගන්න ඕන. ඔයා දැන් ඉන්නේ 2025 නම් ඔයාට පුළුවන් 2023 24 අවුරුදු දෙකට අදාළ ටැක්ස් වාර්තාව ගන්න. ඊළඟට 6 වෙනි එක යටතේ තියෙන්නේ හංගුගෝ නන්රියොක් ඉබ්ජොන් සෝරියෝ. ඒ කියන්නේ ඔයාගේ කොරියානු භාෂා ප්‍රවීණතාවයට අදාළ සර්ටිෆිකේට් එක. ඔයා KIIP කරපු කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයාගේ ලෙවල් එකට අදාළ සර්ටිෆිකේට් එක සෝෂිනෙට් account එකට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේම ඔයා ටොපික් කරපු කෙනෙක් නම් ඔයාගේ ලෙවල් එකට අදාළ සර්ටිෆිකේට් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාට පුළුවන් ඔයාගේ ඩොකියුමන්ට් සෙට් එකත් එක්ක තියාගන්න. 7 වෙනි එක චිරියුජි ඉබ්ජන් සොරියු. ඒක ඔයා කම්පැනිය ඇතුළෙම රූම් එකක ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ ඩොකියුමන්ට් එක කම්පැනි එකෙන් ගන්න. එහෙම නැත්නම් ඔයා එළියෙන් රූම් එකක් අරගෙන ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයාගේ ගෙදර ඇග්‍රිමන්ට් එක, ඒ කියන්නේ පොදොන් සංඛ්‍යාක්ෂෝ එක ඔයාගේ ඩොකියුමන්ට් සෙට් එකට එකතු කරගන්න. ඊළඟට 8 වෙනි එක වේගුගින් චිගොප් සිගෝසෝ. ඒක විදේශ රැකියා වාර්තාව. ඒකත් ඔයාට ඔයාගේ කම්පැනි එකෙන් ඉල්ලගන්න පුළුවන්. ඒ ඩොකියුමන්ට් එක ඔයාට කම්පැනි එකෙන් ලැබෙන්නේ නැත්නම් ඔයාට මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා ඩොකියුමන්ට් ලිස්ට් එක. ඒ ඩොකියුමන්ට් ලිස්ට් එකේ පහළටම ගියාම වේගුගින් චිගොප් සිගෝසෝ කියන රිපෝට් එක, එහෙම නැත්නම් ඩොකියුමන්ට් එක බලා ගන්න පුළුවන්. ඔයාට පුළුවන් ඒකේ ඔයාගේ ඩීටේල්ස් දාලා පහලින් ඔයාගේ ඔකියුපේෂන් එක ෆිල් කරගෙන ඩොකියුමන්ට් එක හදාගන්න. ඊළඟට 9 වෙනි ඩොකියුමන්ට් එක අවශ්‍ය නැහැ. 10 වෙනි ඩොකියුමන්ට් එක සින්වන් පොජාන්සෝ එක. ඒක ඔයාට කම්පැනි එකෙන් ගන්න පුළුවන්. ඊළඟට 11 වෙනි එක සවුප් චදොන් රොග්ජන්. ඒක ඔයා කම්පැනි එකෙන් ඉල්ල ගන්න ඕන. ඊළඟ එක 12 වෙනි එක නප්සේ ජම්යන්සෝ එකයි චිබන් නප්සේ ජම්යන්සෝ එකයි. ඒ දෙකත් ඔයාලට කම්පැනි එකෙන් ඉල්ල ගන්න පුළුවන්. හරි. ඊළඟට 13 වෙනි එක යටතේ තියෙන සදේ බෝ හෝම් කයිබ්චාගෙන ඩොකියුමන්ට් එක ඔයාට කම්පැනි එකෙන් ඉල්ල ගන්න පුළුවන්. ඒ වගේම මම මේ පෙන්නන මේ ඩොකියුමන්ට් එක ඔයා කෘෂිකාර්මික අංශ වැඩ කරන කෙනෙක් නම් ඒක ඉල්ල ගන්න ඕන. එහෙම නැත්නම් මේ ඩොකියුමන්ට් එක ඔයා ඉදිකිරීම් අංශ වැඩ කරන කෙනෙක් නම් ඔයා කම්පැනි එකෙන් ඉල්ල ගන්න ඕනි. මේ ඩොකියුමන්ට්ස් තියෙනවා නම් ඔයාට අමතර ලකුණු එකතු කරගන්න පුළුවන්. මෙතනදී පළවෙනි එක ඔයා කොරියාවේ ඩිප්ලෝමා එකක් කරලා තියෙනවා නම් ඒකේ සහතිකයක් අරගෙන යන්න. දෙවෙනි එක යටතේ ඔයා කොරියාවේ මොනවාම හරි ඩිග්‍රී එකක් කරලා තියෙනවා නම් ඒකේ සහතිකය අරගෙන යන්න. තුන්වෙනි එකේදී ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන් එක තියෙනවා නම් කොරියාව ඇතුලේ ඒක අරගෙන යන්න. ඊළඟට හතරවෙනි එක යටතේ ඔයාගේ කම්පැනි එක පුසලොප් කම්පැනි එකක් නම් පුරි ගියොප් හගින්සෝ එකත් අරගෙන යන්න. ඉතින් ඔයා හදාගන්න හැම ඩොකියුමන්ට් එකකම ඔයාට සයින් කරන්න තියෙන තැන්වල සයින් කරලා ඔයා අපොයින්ට්මන්ට් එක දාලා ඉමිග්‍රේෂන් යන ඩේට් එක දාගන්න. ඒ වගේම කම්පැනියෙන් දෙන ඩොකියුමන්ට්ස් වල කම්පැනි එකේ සීල් එක වැදිලාද, ඒ වගේම ඔයාට සයින් කරන්න තියෙන තැන්වල ඔයා සයින් කරලා ඩේට් එක දාගන්න. කම්පැනි එකෙන් ඩොකියුමන්ට්ස් ටික දුන්නට පස්සේ ඔයා එකතු කරගත්ත ඩොකියුමන්ට්ස් ටිකත් අරගෙන ඩොකියුමන්ට් ලිස්ට් එකේ පිළිවෙලට ඩොකියුමන්ට්ස් ටික හදාගෙන ඉමිග්‍රේෂන් එකේ අපොයින්ට්මන්ට් එක ගත්ත ඩේට් එකට අපොයින්ට්මන්ට් එකේ print එකකුත් දාගෙන පිළිවෙලට ඩොකියුමන්ට්ස් ටික හදාගෙන ඉමිග්‍රේෂන් එකට බාර දෙන්න. මොනවම හරි ඉෂුව එකක් තිබුණොත් අනිවාර්යයෙන්ම ඉමිග්‍රේෂන් එකෙන් ෆැක්ස් නම්බර් එක දීලා ඔයාට ඩොකියුමන්ට්ස් ටික ෆැක්ස් කරන්න කියනවා. ඒ නිසා එතන කිසිම ඉෂුව එකක් වෙන්නේ නැහැ. ඉතින් අදට මගේ වීඩියෝ එක ඉවරයි. වීසා එක රිනිව් කරගනි ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. ඒ වගේම වීඩියෝ එක වටිනව නම් ලයික් කරලා යාළුවන්ට බලන්නත් ෂෙයා කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා.